හයි අද යමු මාත් එක්ක තිලක් මාස්කෑ නිගම්බෝ මම හරිම ආසාාවෙන් අරං අපපු බ්ලොග් එකක් ඔගොලන්ට මේ බ්ලොග් එක ඒ වගේම මම හරිම ආසාාවෙන් බලන් හිටියා මේ තිලක්ම අලුත් ෂෝරෝම එකට යන්න ඉතින් නිගම්බවල ඕපන් කරපු නිසා මට ගොඩක්ම ළඟයි අපේ ගෙදරට ඉතින් ඕපනින් එක දවසම කියන්නේ 12 වෙනිදා ඕපන් කරේ 12 වෙනිදාම මම ගියා අලුත් ස්ටෝ එක විසිට් කරන්න ස්ටෝ එකේ එන්ට්‍රන්ස් එක තියෙන මේ විදියට අපි ස්ටෝ එකට ඇතුල් වෙච්ච ගමන්ම තියෙන්නේ ආටිෆිෂල් ප්ලාන්ට්ස් ඇන්ඩ් ෆ්ලවර්ස් මාරම ලස්සන කලෙක්ෂන් එකක්. ඇත්තටම ඒවා ආටිෆිෂල් ෆ්ලවර්ස් කියලා කියන්නත් බැරි තරම් ඇත්තටම හරිම ලස්සනයි. හරිම නැචරල් ලුකින් ප්ලාන්ට්ස් ඇන්ඩ් ෆ්ලවර්ස් ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේවල ප්‍රයිසස් කිව්වොත් ඇත්තටම 650 ඉඳන් 1003 1004 වගේ රේන්ජ් එකකට තමයි මේ ආටිෆිෂල් ෆ්ලවර්ස් ඒගොල්ලෝ ප්‍රයිස් කරලා තිබුණේ. එතනම වෝල් එකක ඒගොල්ලෝ හැන්ග් කරලා තිබ්බ ලස්සන සීනරීස් වෝල් පේන්ටින්ග්ස් ලොකු කලෙක්ෂන් එකක්. ඒවලත් ප්‍රයිසස් 3 4 5000 වගේ රේන්ජ් එකක තමයි තිබුණේ. හරිම රීසනබල්. මොකද ඒවා හරිම ලොකු පේන්ටින්ග්ස් ඇන්ඩ් සීනරීස්. ආටිෆිෂල් ෆ්ලවර්ස් විතරක් නෙමේ නැචරල් ලුකින් ප්ලාන්ට්ස් හරිම ලස්සනයි. ඔයගලන් දැකලා ඇති අපේ ගෙදර තියෙනවා මේ ට්‍රී එක. ඒකෙම ප්ලාස්ටික් ට්‍රී එකක් තිබුණා. ඇත්තටම හරිම ලස්සනයි. හරිම ආසයි. ඔක්කොම දේවල් ගන්න හිතනවා. ඔයා ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට ගොඩාක් ආස කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕන. මොකද ඔයාගේ ප්ලාන්ට්ස් වලට හරියටම හරියන ප්ලාන්ටර්ස් ප්ලාස්ටික් ඇන්ඩ් සෙරමික් කියන වර්ග දෙකෙන්ම සයිස් එකකින් සයිස් එකට හරිම ලස්සන මොඩර්න් ප්ලාන්ටර්ස් ගොඩාක් එතන තිබුණා. ඉතින් ඔයගලන්ට මම දාන්නම් වීඩියෝස් ඔක්කොම ඇඩ් කරන්නම්. මම ඔයගලන්ට ෆුල් ඩීටේල් vlog එකක් අරන් එනවා කියලා හිතුවා මෙතනට ගියාට පස්සේ. මොකද ඔයගොල්ලෝ මෙතන වීඩියෝස් දැක්කම ඔයගලන්ට අනිවාර්යයෙන්ම මෙතනට එන්න හිතෙයි. මොකද මටත් ඇත්තටම මෙතනට ආවට පස්සේ හිතුණා මේ vlog එක අනිවාර්යයෙන්ම ඔයගලන්ට ඉක්මනටම අරන් එන්න ඕන කියලා. මොකද ඔයගලන්ට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතුවා. මට මෙතනට ආවට පස්සේ තව දෙයක් හිතුණා. මට හිතුණා මගේ ගෙදර අලුතින් ආයෙ වෙනස් කරන්න ඕනේ කියලා ඉන්ටීරියර්. ඒ කියන්නේ ඉන්ටීරියර් කියන්නේ හෝම් ඩෙකෝර්ස් වලින් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. මොකද ඒ තරම් මෙතන දේවල් ගොඩාක් තිබුණා. ඉතින් මං හිතුවා ඒකටම මගේ රූම් එක ඊට පස්සේ ලිවිං ඒරියා එකේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් මම වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනින් බඩු අරගෙන ඒව වෙනස් කරනවත් මම ඔයගලන්ට අරන් එන්නම්. එවින් බබා ගත්ත දේ බලන්නකෝ. යාට මේ එයාගේ මේ බයිසිකල් එකට හරිම ආසයි. ඉතින් මෙයා මේක මුළු ස්ටෝ එකේම පැද්දා. එහාට යනවා මෙහාට යනවා. හරිම හැපි. මොකද ඒගොල්ලන්ට ආස කරන ගොඩාක් දේවල් බේබි අයිටම්ස් බේබි ටොයිස් ලොකු වේරියේෂන් එකක් තිබුණා. ඇත්තටම බබාලට ඕන කරන හැම දෙයක්ම එතන තිබුණා. ඉතින් ඇත්තටම තිලක්ම අනිත් ස්ටෝර්ස් වලටත් මම ගිහිල්ලා තියෙන නිසා මට කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. ඒ හැම ස්ටෝ එකකටම වඩා ගොඩාක් බඩු මේ ස්ටෝ එකේ තියෙනවා. ඉතින් හරිම ලකි අපි. මේ ස්ටෝ එකේ ෆ්ලෝර්ස් දෙකක් තියෙනවා. පල්ලෙහා ෆ්ලෝර් එකේ තියෙන්නේ හෝම්වෙයා, බේබි අයිටම්ස්, එතකොට ලේඩීස් ජුවලරි, හෝම්වෙයා කිව්වහම ෆර්නිචර්, හෝම් ඩෙකෝර්ස් මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ්. එතකොට පිලෝස්, පිලෝ කේසස් හැම දෙයක්ම ඉන්ක්ලූඩ්. ඊට පස්සේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන්නේ ladies wear and gents wear, ladies handbags, gents bags, gents shoes, ladies shoes හැමදේම ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ෆස්ට් ෆ්ලෝර් එකේ දවස් භාගයක් යනවා හරියට යනවා නම් ඉතින් මුළු දවසක්ම ඕනේ මේ ස්ටෝ එකේ හරියට ඇවිදින්න නම්. ඇත්තටම අපි ගියේ හවස ඇත්තටම එතකොට ටිකක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා ෆස්ට් ඩේ හින්දා. මම හිතන්නේ හැමදාම ටිකක් මේ දවස් ටිකක් යනකම් ඒක ඇත්තටම ක්‍රවුඩ් එකක් ඉඳී. මොකද ගොඩක් අය බලන්න එනවා. ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න හිතාගෙන ගොඩාක් අය එනවා. ඇත්තටම මම හිතන්නේ
අපි හැමෝටම හරිම රීසනබල් ප්‍රයිස් එකකට මං හැමතිස්සම හයිලයිට් කරන්නේ රීසනබල් ප්‍රයිස් එකක් කියන එක. මොකද ගොඩක් තැන්වල මේ දේවල් තිබුණත් මේ ප්‍රයිස් එකට ගන්න ටිකක් අමාරුයි. මෙතන තියෙන ලොකුම ස්පෙෂාලිටි එක තමයි අපිට මේ බඩු රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන් වෙන එක. ඇත්තටම ඔයාට ඔයාගේ ෆර්නිචර් ඉඳන්ම හරිම රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඩයිනිං ඒරියා එකට ඕන කරන ප්ලේට්ස්, එතකොට ග්ලාසස්, කට්ලරි, මේ හැම දෙයක්ම තියෙනවා. හරිම ලස්සනයි. මම ඇත්තටම හරිම ආසාවෙන් ගන්න හිටියා ගෝල්ඩ් කලර් කට්ලරි. හරිම රීසනබල් ප්‍රයිස් එකට එතන තිබුණා. ඇත්තටම 2 tone කලර්ස් වලින් තිබුණා. ඉතින් මම 2 tone කලර්ස් තමයි ගත්තේ. මොකද ඒක ගොඩක් තැන්වල නැහැ. ඇත්තටම හරිම යුනික්. හරිම ලස්සනයි. ඒ කියන්නේ එක සෙට්ස් වලට එන්නේ 6 තියෙනවා පීසස් තිබුණා. 6 pieces set එක 1200 1090 to 1200 වගේ ඒ වගේ රේන්ජ් එකක තමයි තිබ්බේ. ඉතින් ඇත්තටම හරිම worth. මම හිතන්නේ අපි කොහෙන් හරි පිටරටකින් ගත්තා වුණත් මම හිතන්නේ අපිට ඒ වගේ ප්‍රයිස් එකකට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම එවින් බබත් එක්ක ෆස්ට් ෆ්ලෝර් එකට ගියා. ඇත්තටම එවින් බබාගේ මූඩ් එක චුට්ටක් හරි නෑ මේ වෙලේ. මොකද එයාගේ අතේ තිබ්බ බලූන් එක පිපුරුණා. ඉතින් එයා චුට්ටක් බය වුණා ඒකට. ඉතින් එයාගේ මූඩ් එක ෆික්ස් කරන්න අපි පොඩ්ඩක් ෆස්ට් ෆ්ලෝර් එකේ ඇවිදිනවා. ඉතින් මෙතන ලස්සන ඩෙනිම්ස් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. මම ආසම විදිහේ ඩෙනිම් පෑන්ට්ස් ටිකකුත් තිබ්බා. හැබැයි මට ෆිට ඔන් කරගන්න හම්බුනේ නෑ එවින් බබාතේ. ඉතින් අනිත් දවසක යන්න ඕන අනිවාර්යෙන්ම පොඩ්ඩක් වෙලාව තියලා යන්න ඕනේ. නැත්තම් හදිසියෙ යන්න නම් ඔයගොල්ලෝ යන්න එපා. ගොඩක් වෙලා තියෙන විදියට යන්න නිදහසේ. ඒ කියන්නේ අපිට පීස්ෆුලි ඇවිද ෂොප් කරන්න. මෙන්න මේ පෑන්ට් එක. මේක දැන් හරිම ට්‍රෙන්ඩි. ඒක තිබුණා. ඒක 3200ක් වගේ වුණේ. ඒ පෑන්ට් එක හරිම ලස්සනයි. ඉතින් ස්ලිපර්ස්, ෂූස්, හෑන්ඩ් බෑග්ස් හැමදේම ගොඩක් රීසනබල් ප්‍රයිස් එකට තිබුණේ. මේගොල්ලෝ මං දැක්ක විදිහට සමහර ඒවා බැංකොක් වලිනුත් ගෙනල්ලා තිබ්බා වගේ. මොකද මම බැංකොක් ගිය වෙලේ ඒවා එහෙ දැක්කා. චයිනා වලින් බැංකොක් වලින් ඉම්පෝට් කරනවා කියලා කිව්වා ඒගොල්ලෝ. ඉතින් තව ලොකු ලොට් එකක් තියෙනවා කියලා කිව්වා. දාන්න ස්ටෝර් එකට දාපු නැති ගොඩක් ලොකු ලොට් එකක් තියෙනවා. ඉතින් ඔයාට නිව් එකට හොඳ ආරංචියක්. ඒකනේ සුබ ආරංචියක්. shopping කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම තිලක්ම ස්ක්‍රෑ නිගම්බෝ එන්න. මම හිතන්නේ ඔයාගේ පොකට් එකටයි ඔයාගේ හිතටයි හැම දෙයකටම හොඳම solution එක. This is not a paid promotion. This is my honest opinion and honest review on this department store. ඉතින් මේ විදියට t-shirts, ladies first floor එකේ t-shirts, එතකොට හරිම ලස්සන blouses, office wear, you name it, everything is there. ඉතින් හරිම ලස්සන විදියට ඒගොල්ලෝ present කරලා තිබුණා. and gents wear එක මේ විදියට තමයි මම ෂුට්ටක් clips ටිකක් add කරුවා ඔයගලන්ට idea එකක් ගන්න. එතකොට බබාලට newborn section එකේ ඉඳලා toddler වෙනකම්ම ඔයාට අවශ්‍ය හැම දෙයක්ම එතනින් ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන soft toys collection එකක් තිබ්බා. මම ගොඩක් තැන්වල දැකපු නැති විදිහේ soft toys තිබ්බා. හරි ලස්සනයි, හරිම cute, හරිම loving. ඒ කියන්නේ අපිට උනත් ඒක නැත්නම් අපි adults විදිහට අපිට උනත් දැක්කම ගන්න හිතෙන්නේ. අන්න ඒ වගේ soft toys collections තිබුණා. ඉතින් toys තිබුණා ගොඩාක්. ලොකු area එකක් toys දාලා තිබ්බා. ඒවත් ඇත්තටම ලංකාවේ තියෙන toy shops වලත් එක්ක compare කරනකොට prices හරිම reasonable. ඉතින් බබාලත් එක්ක ආවොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඒගලන්ට ආස විදිහේ ඒගලන්ට ගොඩාක් දේවල් අපිට අරන් දෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවල දැන් අපේ බබා පික් කරේ බයිසිකල් එකක්. ඉතින් ඒ වගේ අපි හිතන්නේ නැති දේවලුත් ඒගොල්ලෝ ඉතින් ආස වෙනවනේ. ඉතින් මේ විදිහට ඉතින් අපිත් එවින් බබාට toys එව්වා. ඒ වගේ ඉතින් ඇවිද වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවක් මේක ඇතුලේ හිටියා.
ඒගොල්ලෝ 7:30 ප්ලෑන් කරලා තිබ්බා මියුසිකල් ෂෝ එකක්. මියුසිකල් ෂෝ එකට ඉන්න ඇත්තටම මට ලොකු ආසාවක් තිබ්බා. හැබැයි මම ඔයගලන්ට හැමතිස්සෙම කියනවා වගේ බබෙක් ඉන්නකොට ඉතින් අර එයාගේ දේවල් අපි කන්සිඩර් කරන්න ඕනේ. එයාට රැට කෑම හදන්න ඕනේ. ඒ කියන්නේ ඒවත් දෙන්න ඕනේ වෙලාවට නැත්තම් එයාට අමාරුයිනේ. ඉතින් අපිට ඒක unfortunately we missed it. but BNS Hana ගොඩක් හොඳ ආටිස්ලා පර්ෆෝම් කරා කියලා මම දැක්ක. ඒගොල්ලන්ගේ සෝෂල්ස් වල දාලා තියෙනවා. ඉතින් හරිම හොඳ වැඩක්. and තව පොඩ්ඩක් මේක ගැන කිව්වොත් මේකේ පාකින් ස්ලොට්ස් 200ක් වගේ තියෙනවා කියලා කිව්වා. ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ඉතින් ඇත්තටම නිගම්බවල ටවුන් එකේ නැතුව මේ වගේ තැනක මේන් රෝඩ් එකේ තියෙන්නේ. හැබැයි මෙතන ලොකු ට්‍රැෆික් එකක් නෑ. ඒක තමයි මම දකින විදිහට හොඳම දේ. ඉතින් අර easily access කරන්න පුළුවන් මෙතන. ලොකු රෂ් එකක් නැතුව දැන් අපිට occasionally අපි දැන් ක්‍රිස්මස් නිව් ඉයර් වලට යනකොට ස්පෙෂල් ඔකේෂන්ස් වලදී මාර ට්‍රැෆික් එකක් තියෙනවා නිකම්ම ටවුන් එකේ. ඉතින් ඒක ස්කිප් කරලා අපිට easily shop කරන්න පුළුවන් විච් එක ගැන මම මාර හරිම සතුටුයි. ඉතින් ඇත්තටම ඔයගලන් දැකලා තියෙනවද අර gold color අපි දැන් කිචන් එකට එහෙම ගන්න ගොඩක් අර යුටෙන්සිල්ස් වලට gold color ගන්නවා. එතන මාර ලස්සන collection එකක් තිබ්බා. තව ඔයා Firex containers bowls හොයනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. මොකද මෙතන හරිම reasonable price එකකට ඔයගලන්ට containers ගන්න පුළුවන්. මමත් ඇත්තටම ගත්තා. මොකද මම හොයම හිටපු දෙයක්. මොකද මට ඕන වුණා කෑම හදලා උයලා ඒ වෙලේම ඒවා මේ containers වලට දාලා මගේ උයපු භාජන ටික හොදලා කිචන් එක ක්ලීන් කරලාම එළියට එන්න. ඉතින් මට මේ Firex containers ටික හම්බුණා. මට හරිම සතුටුයි. මම ඒකෙන් sizes 3කින් 3ක් ගත්තා. තව මෙතන තිබුණා මේ අපි දැන් ඇත්තටම කිව්වොත් ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය කාලේ ගොඩක් ඇඩ්වර්ටයිස් කරලා තිබුණා ෆ්‍රිජ් එකට දාන්න නුසුදුසු. ඒ කියන්නේ ඒක කන්ටේනර්ස් වල අපි ගොඩක් ෆ්‍රිජ් එකට බඩු දානවා කියලා. ඉතින් ඒ වෙනුවට මෙතන ගොඩක් තිබුණා රෙෆ්‍රිජරේටර් සේෆ් කන්ටේනර්ස්. ඔයගොල්ලෝ දන්නවා ඇති අර ස්නෝෆ්ලේක් මාක් එක වගේ තියෙන්නේ. අන්න ඒක අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕන අපි ඩීප් ෆ්‍රීස් එකේ බඩු දානකොට ෆ්‍රිජ් එකේ පහළ කොටසේ බඩු දානකොට. ඉතින් මෙතන ඒ වගේ ගොඩක් කන්ටේනර්ස් තිබ්බා. මම එතනිනුත් ඒවත් ගත්තා. මොකද අපි අනිවාර්යයෙන්ම අපේ සෞඛ්‍ය ගැන හිතන්නත් ඕනේ. මේ ඔයගොල්ලෝ දකින artificial plants vines හරිම reasonable price එකකට තිබුණේ. ඉතින් ඇත්තටම මේවා හරිම ලස්සනයි. ගෙදරකට අපි ඩෙකොරේට් කරන්න ගත්තාම තව මම ආසම වුණ දෙයක් තමයි මේ cushions. මේක මම දැක්කා 700 rupees ඉඳන් 1004 වගේ රේන්ජ් එකකට තිබුණා. මාර ලුක් එකක් තියෙනවා. velvet materials තිබුණා. හරිම ලස්සනයි. ඉතින් තව මේ වගේ home decor items ගොඩාක් තිබුණා. පොඩි ornaments. එතකොට ලොකු planters. මම දැකපු ලොකුම plant එක ඒ කියන්නේ planters අපි pot එකක් වගේ use කරන්න පුළුවන්. ඒක මම දැක්කා 4400ට වගේ. අපි cement pot එකක් ගත්තොත් ඇත්තටම දැන් ඒක 6000ක් 7000ක් විතර වෙනවා ඒ size එකේ cement pot එක. ඉතින් මෙතන ceramic look එකට තියෙන plastic plant එකක් ඒ වගේ price එකකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම අර ඔයගලන්ට කලින් පෙන්නපු අර bohemian theme එකට තිබ්බ carpets උනේ 1004 carpets එකක් තිබ්බා එතන. අනිවාර්යයෙන්ම આવොත් බලන්න. ඉතින් තව girlsලා විදියට අපි ආස කරන cosmetic brands ගොඩක් තිබ්බා. Viana, British Cosmetics, Revlon. හරිම හොඳ concept එකක්. Everything under one roof කියන concept එකට ඒගොල්ලෝ හදපු store එකක් නිසා ඒගොල්ලෝ හැමදේම include කරලා තියෙනවා. ඉතින් මම ඔයගලන්ට කිව්වේ cutlery, two-tone cutlery ඔයගොල්ලෝ දකින්න ඇති කලින් clip එකේ. ඉතින් මේ වගේ jars, dining tables, එතකොට මොනවාද පං වලින් හදපු හරිම ලස්සන
ටේබල් මැට්ස් එතකොට එක දැන් ඔගොල්ලෝ දන්නවනේ වේවැල් ඒ දේවල් දැන් හරිම ට්‍රෙන්ඩි. ඉතින් හරිම ලස්සන විදියට හදපු හරිම මොඩර්න් එතකොට ඇත්තටම පින්ට්‍රස්ට් ෆීලිං එකක් එන්න අපිට ගෙදරට ඇඩ් කරගන්න ඕනේ මොනාද? ඒ හැමදේම මෙතන තිබුණා. ඉතින් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදරට අලුත් වෙනසක් එකතු කරන්නත් බලාගෙනම මෙතැන්ට යන්න. අපිට ඇත්තටම අපි ඉන්න ගෙදර හරි අපි ඉන්නේ ඇපාර්ට්මන්ට් එකක හරි අපි ඉන්න රූම් එක අපිට හැමදාම එකම විදියට තියෙනකොට ඒක ඇත්තටම හරිම බෝරින්. ඇත්තටම අපිට වීක් එකකට හරි පොඩි චේන්ජ් එකක් කරන්න පුළුවන් නම් හරිම හොඳයි ඒක. හරිම පීස්ෆුල් කියලා මට හිතෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ෆුඩ් කෝට් එක නම් තාම ඩෙවලොප් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ පොඩි ස්ටෝල්ස් ටිකක් තමයි තිබුණේ. හැබැයි ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ක්‍රේප් රන් එකක් ඒ වගේ දේවල් තමයි ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් දන්නේම නැතුව රෑත් වෙලා ඉතින් මම හිතුවා එතන ෆුඩ් කෝට් එකේ මොන හරි ගන්න ඕන කියලා කන්න. ඉතින් අපි කෝන් ගත්තා. හරිම රහයි. 500 rupees උනේ එකක්. ඉතින් මම එවින් බබාටත් ෆස්ට් ටයිම් දෙන්න ඕනේ කියලා ඒ කියන්නේ හිතලා ගත්තට මේ එයා ඒක ඉච්චර ආස වුණේ නැහැ. එයා ගත්ත කන්න හැබැයි එයා ඒක අපහු කෑවේ නැහැ. ඉතින් හරිම පිකිනේ බබාලා අපේ. ඉතින් unfortunately එයා ඒක කෑවේ නැහැ. ඉතින් මේ තියෙන හරිම ලස්සන රග්ස් කලෙක්ෂන් එකක්. ඔයගොල්ලන් අනිවාර්යෙන්ම ගියොත් බලන්න. 8900ක් වගේ උනේ මේ ලොකු රග් එකක්. ඉතින් හරිම worth. අනිත් එක ඕපනින් ඩේස් වල නිසා ඒගොල්ලෝ 15% කෑෂ් වලට දුන්නා. ඒක ඇත්තටම හොඳ ඩීල් එකක් වුණා. and card payments වලට 10% and extra gift එකකුත් දීලා තිබ්බා. මට හම්බුන්නේ නැහැ. මට මිස් වුණා මං හිතන්නේ gift එක. මේ ඒ කියන්නේ ඒක කොහොමද දන්නේ දෙන්නේ. අපේ අම්මිට හම්බුණා මට හම්බුන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි තිලක්ම ස්ක්වයර් නිගම්බෝ vlog එක ඔයගලන්ට මම අරන් එන්න ඕනේ කියලා හිතුවේ. මම ඔයගලන්ට කිව්වේ මියුසිකල් ෂෝ එකක් ඒගොල්ලෝ ප්ලෑන් කරනවා කියලා. ඉතින් ඒකේ ඔක්කොම රෙඩි කරලා අපි එළියට එනකොට අපිට ඉන්න වෙලා තිබ්බේ නැති නිසා ඉතින් අපි එතනින් ආවා. අපි ඉක්මනටම ඊළඟ vlog එකකින් හම්බෙමු. Thank you for watching. Take care.